ඩොක්ටර් වෙනුවට සර්ජරි කරන්න රොබෝ කෙනෙක් හිටියොත් කොහොමද? අපි අද කතා කරමු නූතන වෛද්‍ය විද්‍යාවේ රොබොටික්ස් සර්ජරි ගැන. මේකෙදි රොබෝ කෙනෙක් තනියම සැත්කම කරන්නේ නැහැ. මේකෙදි කරන්නේ විශේෂඥ වෛද්‍යවරයෙක් කම්පියුටර් සිස්ටම් එකක් කරා රොබෝවත් පාලනය කරන එක. මෙතනදී වෛද්‍යවරයා කම්පියුටර් කන්ට්‍රෝල් රූම් එකේ තමයි සැත්කම කරන්නේ. මෙතනදී ශරීරය ඇතුළේ ඉන්ද්‍රියන් සාමාන්‍ය මිනිස්සුන්ට වඩා විශාල වෙලා වෛද්‍යවරයාට පෙනෙන්න සලස්වනවා. මේ රොබෝ අත් මිනිස් අත් වලට වඩා ගොඩක් නම්‍යශීලී. මේ නිසා මිනිස් සිරුර විශාල කැපුම් වලින් තොරව කුඩා කැපුම් හා සිදුරු හරහා සැත්කම කරන්න පුළුවන්. මේ තාක්ෂණ නිසා වෛද්‍යවරයා හා රෝගියා රටවල් දෙකක හිටියත් සැත්කම කරන්න පුළුවන්. ඉතින් ICT කියලා කියන්නේ මේ වගේ ප්‍රායෝගික විෂයක්. ඒ ප්‍රායෝගික විෂය දිවෙනේ හොඳම ICT පන්තියෙන් ඉගෙන ගන්න ඔයත් අදම අපත් සමග එකතු වන්න.